ධර්මයේ රකින්න ධර්මයේ විශ්ින් ආරක්ෂා කරනවා කියලා අපි කවුරුත් අහලා තියෙනවා. හැබැයි මේකේ ඇත්තම තේරුම මොකද්ද? සමහරු හිතන් ඉන්නවා ධර්මය හැසිරුණාම ආරක්ෂා වෙන්නේ අර සම්මුතියක් වශයෙන් තියෙන මේ සිල්පද ආරක්ෂා කිරීම, වත්පිළිවෙත් වල යෙදීම, බෝධි පූජා තැබීම, දානමාන දීම, බාරහාර වීම, මේ සීල සමාදන් වීම, ඔයගේ කරුණු කාරණාත් එක්ක මම ඒ දේවල් කරොත් ඒවෙන් මට ආරක්ෂාවක් හම්බ වෙනවා කියන අදහසක් තියෙනවා බහුතරයකට. හැබැයි ඒකේ වැරද්දක් නැහැ. මොකද මේ මට්ටමේ අයට මේ මට්ටම හොඳයි. ඒකේ වැරද්දක් නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වේ දහමේ හැසිරෙන්න. ඒ කියන්නේ මේ දහම ප්‍රත්‍යක්ෂ කරගෙන ගැනීම තුළ මොකද්ද වෙන්නේ කියන කාරණාව වෙනම කතාවක් කියලා තියෙන්නේ. නමුත් අපි ඒක තේරුම් අරන් තියෙන බෞද්ධරයත් වෙන විදියකට. ඒකේ මේ මට්ටමට ගැටලුවක් නැහැ. නමුත් ඒක අපි ඉහාට යන්න ඕනේ. එතනින් ඉහාට යන්න ඕනේ. ඇත්තට මොකද්ද කියලා තියෙන්නේ? මේ ලෝකේ අපි මේ හදාගත්ත ලෝකය මොකද්ද? මේ හිතේ හදාගත්ත එක. එතකොට මේ හිතේ හදාගත්ත ලෝකෙට හේතු වෙලා තියෙන මේ භෞතික කාරණාවන්. එතකොට මේ භෞතික කාරණාවන් ක්‍රියාත්මක වෙන්නේ මොකක් මතද? න්‍යාම ධර්ම මත. එතකොට න්‍යාම ධර්ම වල ක්‍රියාකාරීත්වය මට වෙනස් කරන්න බෑ. මට වෙන්නේ මොකද්ද? න්‍යාම ධර්ම වලට අනුකූලව මේ ස්වභාවික ක්‍රියාවලිය තුල මම එක කොටසක්, මම එක නියෝජනයක්. එතකොට මේ ස්වභාවික ක්‍රියාකාරීත්වය තුල සිද්ධ වෙන දේවල් මේ පුජ්‍යලයක් විදියට, සත්වයක් විදියට මට ඒකේ බලපෑමක් සිද්ධ වෙනවා. ඒක මට නවත්තන්න, පාලනය කරන්න බෑ. හැබැයි මම කැමති ඒ කාරණාවන් නිසා මම කැමති දෙයක් තියෙනවා, අකමැති දෙයක් තියෙනවා. එතකොට කැමති දෙයට මම ඒක පවත්වන්න උත්සාහ කරනවා, අකමැති දේවල් ඒක නොවෙන්න මම උත්සාහ කරනවා. එතකොට බලන්නකො මේකෙන් මොකද්ද මගේ චිත්ත පීඩාවක්, වෙහසක් තමයි ඇති වෙන්නේ. එතකොට මේක තමයි දුක. මොනවද මේ බුදුහාමුදුරුවෝ මේ දුක කියලා කියන්නේ? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනසය. එතකොට ඒ ටික තමයි මේ ප්‍රොසෙස් එක ඇතුලේ, මේ ක්‍රියාවලිය තුලින් මගේ සිත තුල හටගන්න මේ දුක. එතකොට මේකට මොකක්ද දෙන උත්තරේ? බුදුහාමුදුරුවෝ කිව්වේ මේ ධහමේ හැසිරීම තුල, ධහම තේරුම් ගැනීම තුල, ධහම ප්‍රත්‍යක්ෂ කිරීම තුල මේ දුක නිරුද්ධ වෙන්නේ කොහොමද කියන එක කියලා තියෙන්නේ. මේ ස්වභාවික ක්‍රියාකාරීත්වය, මේ න්‍යාම ධහමේ ක්‍රියාකාරීත්වය, මේ හේතුඵල ක්‍රියාකාරීත්වය මම තේරුම් ගත්තොත් එහෙම, එතකොට මට ඊට පස්සේ තේරෙනවා මේක නේද රිද්ම් එක. මේක තමයි රිද්මය මේක. එතකොට මේ රිද්මයට අනුකූල වෙනවහම, රිද්මයට මම අනුකූල වුණාම, මගේ සිත අනුකූල වුණාම රිද්මයේ සිදුවෙන වෙනස්කම් එච්චර මගේ සිතට බලපෑමක් වෙන්නේ නැහැ. රටලෝ දහමෙන් මේ කම්පා වෙන්න එපා කියලා කියන මට සැප තිබුණත් මයි කම්පාවක් නැහැ. දුක තිබුණත් මේ කම්පාවක් නැහැ. මං ඇත්තටම ඉන්නේ මධ්‍යස්ථ වෙලා. මේ දහම තුල කරන්න තියෙන්නේ අපිට මධ්‍යස්ථව මේ සිත මේ පවත්ව ගන්න එක. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? දැන් ඔය ධර්මයේ හැසිරෙන්න, ධර්මයේ විසින් ආරක්ෂා කරයි කියලා අර සාමාන්‍ය මිනිස්සු කියන විදිහට සැප තියෙන වෙලාවෙදී සැප පස්සේ යනවා. දුක තියෙන වෙලාවෙදී දුක් වෙනවා. ඒක නෙමෙයි මේ කරන්න කියලා තියෙන්නේ. කරන්න කියලා තියෙන්නේ මධ්‍යස්ථව මේ කල්පනා කරලා අපිට මොන මේ දේ වුණත් අපි ඒක මධ්‍යස්ථ මදහස් මේ සිතින් ඒක දරා ගන්න කියන එක තමයි බුදුහාමුදුරුවෝ මේ අපිට කියන්නේ. එහෙම වුණාම වෙන්නේ මොකද්ද? ඇත්තරම වෙන්නේ දහම විසින් ආරක්ෂා කරනවා කියලා කිව්වට එහෙම ආරක්ෂා කරන පුජ්‍යලයක් නැහැ. එතකොට පුජ්‍යලයක් නැහැ වගේම ආරක්ෂා කරන්න කෙනෙක් නැහැ, දෙයක් නැහැ. මෙතන වෙන්නේ ශුන්්‍යතාවයට පත්වීමක්. ශුන්්‍යතාවයට පත් වුණාට පස්සේ රකින්න කෙනෙක් නැහැ, රකින්න කෙනෙකුත් නැහැ, රකින්න දෙයක්ුත් නැහැ. ඔන්න ඔය තත්ත්වයට පත් වුණාම තමයි අර දහමේ නියම ආරක්ෂාව ඒ පුජ්‍යලයට ලැබෙන්නේ.
දැන් අපි හිතනවා මේක නිකන් අපිව රකින්නවා කියලා. අපි දෙවියෝ හරි කවුරු හරි මේ ධර්මයේ හැසිරෙනකොට කවුරු හරි කෙනෙක් අපිව රකින්නවා කියලා තමයි හිතන්නේ. ඒක කමන්නේ මේ හිතුවට මොකද මේ මට්ටමට ගැටලුවක් නැහැ. හැබැයි ඇත්තටම බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙච්ච දේ මගේ හැඟීම මම මේ කියන්නේ මට අවබෝධ වෙලා තියෙන මට්ටම සහ මගේ ප්‍රත්‍යක්ෂ අවබෝධයත් එක්ක තමයි මම මේ කියන්නේ. ශුන්‍යතාවයටපත් වුණාට පස්සේ ඇත්තටම වෙන්නේ මෙතන කිසිම දෙයක් නැති තත්ත්වයක් තමයි මේ නිර්මාණය වෙන්නේ. එහෙම වුණාම කරදරයක් කියලා දෙයක්වත් නැහැ, කරදරයක් වෙන්න දෙයක්වත් නැහැ, කරදරයක් කරන කෙනෙකුත් නැහැ. එතකොට මේ සිත නිදහස්. මේ සිත ඒ නිදහස් තත්ත්වයට ගෙන එන්න තමයි මේ දහම පාවිච්චි කරන්න ඕනේ. මේ දහම තුලින් අපි අත් කරගන්න ඕන අන්න ඒ කාරණාව. හැබැයි ගොඩක් දෙනෙකුට මේ කාරණාව කිව්වට පස්සේ වෙන දේවල් කියනවා. මේගොල්ලෝ ඕක නෙමෙයි මේකයි කියලා ඒගොල්ලන්ගේ මතය කියනවා. මේක කල්පනා කරන්න අපරාධ මේ ජීවිතේ ඕක තේරුම් ගත්තේ නැත්තම් මේ අර නිකම් මේ කිසිම තේරුමක් නැති දෙයක් කරලා කවුරුවත් නොකියපු දෙයක් කරලා ජීවිතේ අවසන් කරන්න තමයි වෙන්නේ. එහෙනම් කල්පනා කරලා බලන්න අපි ඊළඟ වීඩියෝ එකදී තව මොන හරි දෙයක් කතා කරමු.